ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ ප්‍රභාෂරය අහන්න ආපු ඔයාලා හැමෝම. අද මම කතා කරන්නේ අපේ සමාජ ජීවත් වෙනකොට අපිට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ අවස්ථා හැම එකටම අපි මුහුණ දෙන්න ඕනි. ඉතින් මේ මුහුණ දෙනකොට අපිට ඇති වෙන හැඟීම් ගොඩක් තියෙනවා. ඉතින් මේ හැඟීම් අතරින් අද මම කතා කරන්නේ අසරණකම කියන සංකීර්ණ හැඟීම ගැන. ඉතින් මොකද්ද මේ අසරණකම කියන්නේ? අසරණකම කියන්නේ හරිම සංකීර්ණ හැඟීමක්. ඒක විවිධාකාරයෙන් අපිට අත්විඳින්න පුළුවන්. සමහර විට ඒක අපිට තනිවම විසඳ ගන්න බැරි, තනිවම මුහුණ දෙන්න බැරි සිද්ධියක් වෙන්නත් පුළුවන්. තවත් වෙලාවක තමන්ගේ පාලනයෙන් තොර දෙයක් සිද්ධ වුණාම මේ අසරණකම කියන දේ අපිට දැනෙන්න පුළුවන්. අපිට ඒ වගේ අසරණකම කොච්චර දැනෙලා තියෙනවද? අපිට මෙන්න මේ වගේ අවස්ථාවලදී අසරණකම දැනෙන්න පුළුවන්. ඉතින් අහිමිවීම කියන්නේ අපිට මේ අසරණකම දැනෙන, අපිට මේ අසරණකම විඳ ගන්න පුළුවන් හොඳම උදාහරණය. ආදරණීය කෙනෙක් අපිට නැති වුණාම මොනතරම් අසරණකමක් අපිට දැනෙනවද? අපි ළඟින්ම ආශ්‍රය කරපු අපේ කෙනෙක් සදාටම අපිව දාලා ගියොත් මොන වගේ හැඟීමක් දැනෙයිද? තමන් ආසාවෙන් කරන රැකියාව තමන්ට අහිමි වෙලා වෙන රස්සාවකට යන්න උනාම මොන වගේ හැඟීමක් දැනෙයිද? මොන වගේ අසරණකමක් දැනෙයිද? තමන්ගේ මුළු ජීවිතේම තියෙන හීන ටික කෑලි කෑලි වලට කැඩිලා බිමට වැටුණා වගේ දැනෙයි නේද? ජීවිතේ අපි පුරුදු වෙලා තියෙන පුරුදු රිද්මය කඩාගෙන වැටුනම මොන වගේ දෙයක් දැනෙයිද? අනාගතේ ගැන නිශ්චිත බවක් නැති වුණාම අනේ මේ ලෝකේ මං විතරයි, මට කවුරුත් නැහැ වගේ හැඟීමක් දැනුනොත් ඔයා හොඳටම අසරණ වෙලා. ඉතින් මේ ලෝකේ මට කවුරුත් නැහැ, මං තනියෙන් කියන හැඟීම ඔයගොල්ලන්ටත් දැනලා තියෙනවද? ඉතින් අසරණ වෙන තවත් හොඳම උදාහරණය තමයි අපිට දරුණු රෝගාබාධයක් ඇතුණම. ඉතින් අපි ලෙඩ වුණාම කොහොමද අපිට මේ අසරණකම දැනෙන්නේ? ඔව්, තමන්ගේ ශරීරය තමන්ටම පාලනය කරගන්න බෑ. එතකොට මොන වගේ අසරණකමක්ද දැනෙන්නේ? අන් අයකින් උදව් අරගෙන, අනිත් අයකින් පිහිට පතාගෙන ජීවත් වෙන්න වෙනකොට තමන්ගේ මුළු ජීවිතේම තිබ්බ නිදහස සීමා වෙලා තියෙනකොට තමන්ට ඒ දැනෙන අසරණකම තමයි අපිට අසනීප තත්ත්වයක් ඇතිවෙන්න සිද්ධ වෙන්නේ. අපි අසරණකම සිද්ධ වෙනවා ආර්ථිකමය වශයෙන්. අපිට සල්ලි නැතුව අපි කොච්චර අසරණ වෙලා තියෙනවද? තමන් ආස කරන දෙයක් තමන්ට ගන්න බැරි වුණාම, තමන් ආස කරන දෙයක් කන්න බැරි වුණාම, තමන්ගේ අනාගතය ගැන, තමන්ගේ අනාගතයේ අඳුරු වෙයි කියලා දැනෙන බය ඇති වෙනකොට අපිට මොනතරම් අසරණකමක් දැනෙනවද? තමන් වෙනුවෙන් තමන් ආස කරන දේවල් අරන් දෙන්න තමන් ළඟ සල්ලි නැති වුණාම අපිට ආර්ථිකමය වශයෙන් මොනතරම් අසරණකමක් දැනෙනවද? සමාජයෙන් අපිව කොම් කරලා පැත්තකට කරලා තියෙනකොට, අන් අයගෙන් විවිධ අප්‍රසාදයට ලක් වෙනකොට, තමන් වෙනුවෙන් කතා කරන්න මේ ලෝකේ තමන්ට වඩා කෙනෙක් නැහැ කියලා හිතෙනකොට, තමන් තනි වෙලා තමන් වෙනුවෙන් කතා කරන්න තව කවුරුත් නැහැ කියලා හිතෙනකොට මේ අසරණකම හොඳටම දැනෙනවා. ඉතින් මේ අසරණකම කියන දේ අපි හැමෝටම දැනෙන දෙයක් කියලා මං කිව්වනේ. ඉතින් මේ අසරණකම කියන්නේ අපි හැමෝටම දැනෙන
පොදු මානව හැඟීමක්. ඒකෙන් මිදෙන්න නම් අපි මුලින්ම හැඟීම පිළිගන්න එක වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට හේතු හොයලා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. තමන්ගේ යාළුවත් එක්ක කතා කරලා තමන්ගේ අවට ඉන්න කට්ටියකින් උදව්වක් කරගෙන මේ අසරණකමින් මිදෙන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාට කොහොමද මේ අසරණකම කියන ඊටා සංකීර්ණ හැඟීම දෙන්නලා තියෙන්නේ? ඉතින් මට දැනුණ විදියට මේ අසරණකම කියන්නේ අපි හැමෝටම දැනෙන, අපි හැමෝගෙම දැස් කඳුලින් තෙත් කරන ඊටා අමුතු හැඟීමක්. ඉතින් ඔයගොල්ලන්ට අසරණකම දැනෙච්ච හැටි මටත් කියන්න. අදට මගේ ප්‍රභාෂරයෙන් සමුගන්න තමයි මේ හදන්නේ. ඉතින් මගේ ප්‍රභාෂරය අහන්න ආපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා.